හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් හුඟ දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපිට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්න තමයි මම මේ යන්නේ. ඉතින් බලන්නකෝ අපිට මොකද්ද වෙච්ච අකරතැබ්බ කියලා. ඔයාලා හිතන්නේ අපි මේ කොහෙද යන්නේ? අපිට ඉතින් මේ ලෙක්චර්ස් ඉවර වෙලා චූටිම චූටි ආසාවක් ආවා කේක් කන්න ඕනි කියලා. ඉතින් 3-4 දෙනාත් එක්ක සාකච්ඡා වෙලා දැන් අපි ඉතින් මේ කේක් කන්න කියලා කැරොන් ෆ්‍රෙෂ් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතන කේක්ස් ඇතරම හරිම රසයි. අපි ගොඩක් ෆ්‍රී වෙලාවට ඔය චුටි චුටි ආසාවක් එහෙම ආවහම එහෙම කන්න ඕනි කියලා ඉතින් අපි යනවා. ඉතින් කඩිමුඩියේ යෝජනා කරගෙන කඩිමුඩියේ ඉතින් මේ හරිම උද්‍යෝගයෙන් තමයි කේක් කන්න මේ ළමයි යන්නේ. හැබැයි ඉගෙන ගන්න නම් ඉතින් මෙච්චර උද්‍යෝගයක් මේ ළමයිගේ නැහැ. මාත් ඇතුළුව. හැබැයි ඉතින් අවාසනාවක මහත කියන්නේ ඔන්න ඔය විදිහට අපි ඉතින් ගියා. අනේ ළමයි ගියාට වැඩක් නැහැ. කේක් ඇත්තටම ඉවර වෙලා මොනවත්ක්වත්ම කේක්ස් තිබුණ නැහැ. අර ලොකු කේක්ස් තිබ්බට කන්න මුකුත් කේක් ಜಾති තිබ්බේ නැහැ. ඉතින් ඒ විදිහට මම ගිහිල්ලා ඊට පස්සේ අපි හත්මායි තව යාළුවෝ 3 දෙනෙකුයි ගියේ. අනිත් දෙන නම් මොනවත්ක්වත්ම ගත්තේ නැහැ. මමයි මගේ යාළුවයි නම් ඉතින් ඔන්න ඔහේ ගත්තේ ගියපු එකේ කියලා මොනවද චොක්ලට් බ්‍රවුනි එකක් අරගෙන ආවා දෙන්නත් එක්ක. ඊට පස්සේ මේ අරගෙන මේ හොස්ටල් එකට එන ගමන් ඉන්නේ. මේ තියෙන අපේ හොස්ටල් එක. මං දැන් මේ අපේ අලුත් හොස්ටල් එක තමයි ඔය. ඉතින් මේ මම ඒකෙත් වීඩියෝ එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මට තාම ඒකට ටයිම් එකක් හම්බුනේ නැහැ. ඔය උතනින් අපි ඉන්නේ පල්ලහැම ෆ්ලෝ එකේ. ඉතින් මේ මගේ සගයත් එක්ක මම මේ රූම් එකට යනවා. ඉතින් හරිම සෝචනීයයි. ඉතින් අපි නම් ගියේ එකේ කියලා ඉතින් ඔන්න ඔහේ තිබ්බ දෙයක් අරගෙන ආවා. විෂ්ණු දේවාලේ. ඔය ඉතින් අපි නම් නෙවෙයි අපිට කලින් ඔය හිටපු අක්කලාගේ වැඩක් තමයි ඕක. අපේ රූම් එකේ දොරේ විෂ්ණු දේවාලය කියලා ගහලා. ඉතින් ඔන්න ඔය විදිහට රූම් එකට ආවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. මේ ඇත්තටම මේකේ ඇත්තටම highly recommend කරන්න පුළුවන්. හරිම රසයි මේකේ chocolate වර්ග cakes වර්ග හැමදේම. මේ තියෙන මං ගත්ත chocolate brownie එක. මේකේ ගාණක් රුපියල් 200 ගාණක් මට මතක විදිහට. ඉතින් ඇත්තටම මේකත් හරිම ෂෝක් හරිම රසයි. හොඳට තිබ්බා ඉතින් කේක් කන්න කියලා ගිහිල්ලා ඉතින් අන්තිමට බ්‍රවුනි එකක් හරි අරගෙන ඇවිල්ලා ඉතින් අපි කාලා සතුටු වුණා. ඉතින් එහෙම තමයි ලැබෙන දේෙන් සතුටු වෙන්න එපා ළමයි. ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.